ඉතින් යාළුවනේ මම මේ ඇවිල්ලා තියෙන්නේ ඉසුරුමුණි විහාරයට. බෞද්ධයන් වශයෙන් ආගමික අතින් ඉතාමත් ඓතිහාසික වටිනාකමකින් යුත් මේ ස්ථානය අපිට වැදගත් වෙනවා. දේවානම්පියතිස්ස රජතුමා විසින් ගොඩනගලා තියෙන මේ විහාරය පිළිබඳ වැඩි විස්තර දැනගන්න අපි යමු වීඩියෝ එකට. මම මුලදී කිව්වා වගේම අද අපි කතා කරන්න යන්නේ ඉසුරුමුණි විහාරය ගැන. ඉතින් මේ ඉසුරුමුණි විහාරය කියන නම ඇහුවාම මේ ස්ථානය ගැන නොදන්න කෙනෙක් නැති තරම්. ඒකට හේතුව තමයි ඉසුරුමුණි පෙම්යුවල ඇතුළු විශිෂ්ට ගල් කැටයක්. ඒ වගේම අනුරාධපුර අටමස්ථාන අතරට අයත් නොවුවත් බැතිමතුන් ඉතාමත් ශ්‍රද්ධාවෙන් වන්දනාමාන කරන ස්ථානයක් තමයි යාළුවනේ මේ ඉසුරුමුණිය කියන්නේ. දැන් අපි සාකච්ඡා කරමු ඉසුරුමුණි විහාරයේ ඉතිහාසය පිළිබඳව. ඉතින් යාළුවනේ අතීතයේ මේ ඉසුරුමුණි විහාරය හඳුන්වා තිබෙන්නේ මේඝගිරි විහාරය නමින්. ඒ වගේම මේ ඉසුරුමුණි විහාරය මිහිඳු මහරහතන් වහන්සේ වැඩ ඉඳපු පින්වන්ත භූමියක්. අතීතයේ මේ විහාරය මේඝගිරි විහාරය නමින් හැඳින්වීමට හේතුව වී තිබෙන්නේ වර්ෂාව ලබා ගැනීම උදෙසා විවිධ පුද පූජාවන් පවත්වනු ලැබූ මේඝවර්ණ රජතුමාගේ උද්‍යානයක් මේ විහාරයට ආසන්නයෙන් පිහිටා තිබීම. ඒ වගේම කසුප්ගිරි විහාරය, ඉස්සර සමනාරාමය වගේ නම් වලින් හඳුන්වලා තිබෙන්නේත් යාළුවනේ මේ ඉසුරුමුණි විහාරය. මේ විහාරය ඉදිකරවලා තිබෙන්නේ ක්‍රිස්තු පූර්ව 250 210ක් අතර කාලයේ දේවානම්පියතිස්ස රජතුමා විසින්. එසේ මේ විහාරය ඉදිකර තිබෙන්නේ මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාද්වීපයට වැඩම කිරීමෙන් අනතුරුව පැවිදි වූ 500ක් කුලදරුවන් වෙනුවෙන්. මේ අවස්ථාවේ පැවිදි වූවන් අතර දේවානම්පියතිස්ස රජතුමාගේ බෑනා කෙනෙකු වන අරිට්ඨ කුමාරයා සිටියා කියලා පැරණි ඉතිහාස ග්‍රන්ථවල සඳහන් වෙනවා. ඉතින් මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරා වගේම මේ ඉසුරුමුණි විහාරය ශ්‍රී ලංකාවේ බුද්ධ ශාසනයේ බොහෝ කටයුතු වලට බැඳී පවතිනවා. ඒ නිසා ඉසුරුමුණි විහාරයට ශ්‍රී ලංකාද්වීපයේ බෞද්ධ ශාසනයේ විශේෂ තැනක් හිමිවනවා. තවත් අති විශේෂ කාරණයක් සඳහන් කළොත් හේමමාලා කුමරිය සහ දන්ත කුමරු විසින් ශ්‍රී ලංකාවට වැඩම කරගෙන ආ ශ්‍රී දළදා වහන්සේ, ඒ කියන්නේ වර්තමානයේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වැඩ ඉන්නේ. අන්න ඒ ශ්‍රී දළදා වහන්සේ මුලින්ම වැඩ ඉඳලා තියෙන්නේ යාළුවනේ මේ ඉසුරුමුණි විහාරයේ. ඒ වගේම ශ්‍රී ලංකාවේ ගලින් නෙළපු ප්‍රථම බුද්ධ ප්‍රතිමාව තියෙන්නේ යාළුවනේ මේ ඉසුරුමුණි විහාරයේ. තවත් කාරණයක් සඳහන් කළොත් අනුරාධපුරයේ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගෙන් පැන නැගුණු අෂ්ටඵලරුහ බෝධීන් වහන්සේලාගෙන් එක් බෝධී වහන්සේ නමක් මේ ඉසුරුමුණි විහාරයේ වැඩ ඉන්නවා. පසුව 4 වන සියවසේදී පමණ මේ විහාරය අභයගිරි විහාරයට තමයි අයත් වී තිබෙන්නේ. පසුව ඉතින් විවිධ රජවරුන් මේ විහාරයට අනුග්‍රහය දක්වලා තියෙනවා. චන්දමුටසීව රජතුමා විසින් මණිකාර නම් ගමේ වැවක් ඉදිකර ඒ වැව මේ ඉසුරුමුණි විහාරයට පූජා කළා තියෙනවා. ඒ වගේම වසභ රජතුමා විසින් පෝසතාගාරයක්, වෝහාරික තිස්ස රජතුමා විසින් විහාරය වටා පවුරක් ඉදිකරා කියලා මහාවංශයේ සඳහන් වෙලා තියෙනවා. කෙසේ හෝ 1213 වර්ෂයේදී ශ්‍රී ලංකාද්වීපයට එල්ල වූ කාලිංගමාග ආක්‍රමණය හේතුවෙන් ඉසුරුමුණි විහාරයක් නටබුන් බවට පත් වී තිබෙනවා. ඉතින් මේ කාලයේ මේ විහාරය ආශ්‍රිතව තිබූ කුඹුරුවල කිඹුලන් රාශියක් ඉඳලා තියෙනවලු. කෙසේ හෝ මේ ආකාරයෙන් වල් බිහි වී තිබූ මේ ඉසුරුමුණි විහාරය ප්‍රතිසංස්කරණය කිරීමට ආරම්භ කරලා තියෙන්නේ 1972 වර්ෂයේදී. ඒ මානෙළඹුවේ එගොඩපිටියේ සංඝරක්කිත හාමුදුරුවන්ගේ ප්‍රධානත්වයෙන්. දැන් අපි සාකච්ඡා කරමු ඉසුරුමුණි විහාරය ගැන කතා කිරීමේදී කතා නොකරම බැරි ඉසුරුමුණි කැටයම් ගැන. ඉතින් මේ ඉසුරුමුණි විහාරයේ සමන්විත වී ඇති කොරවක්ගල්, මුරගල්, සඳකඩ පහන්, සිරිපතුල් ඇතුන්ගේ කැටයම හැරුණාම විශේෂම කැටයමක් තමයි අශ්වහිස සහ මිනිස් රූපය කියන කැටයම. අන්තර්ජාතික වශයෙන් කීර්තියට පත් වූ ඉසුරුමුණි කැටයමක් තමයි යාළුවනේ මේ අශ්වහිස සහ මිනිස් රූපය කියන කැටයම. මේ කැටයම ගැන විශේෂ කාරණයක් සඳහන් කළොත් ලොරෙන්ස් බෙනියෝ නම් ලෝක ප්‍රසිද්ධ කලා විචාරකයා ප්‍රකාශ කරලා තියෙනවා මේ කැටයම කෙනෙක් වරක් දුටුවොත් කිසිදා අමතක නොවන තරම් විශිෂ්ට නිර්මාණයක් කියලා. නමුත් මේ සොයාගෙන දැන් බොහෝ කලක් ගියත් තවමත් මේ කැටයම කුමක්ද යන්න පිළිබඳව නිශ්චිත නිගමනයක් සොයාගෙන නැහැ.
ඒ පිළිබඳව ඇති මත කිහිපයක් සඳහන් කළොත් හෙන්රි පාකර්ට අනුව කැටයමේ සිටින්නේ සෙබලෙක් සහ ඔහුගේ අශ්වයා. ආනන්ද කුමාරස්වාමීට අනුව මෙහි සිටින්නේ කපිල ඍෂිවරයා සහ ඔහුගේ අශ්වයා. ඉතින් මේ කපිල ඍෂිවරයා කියන්නේ විෂ්ණු දෙවියන්ගේ පස්වන පුනරුත්පත්තිය බව කියවෙනවා. ලෝන්හර්ස් පුරාවිද්‍යාඥයාට අනුව මෙයින් නිරූපණය වන්නේ සාධුවරේ. ඩීටී දේවේන්ද්‍ර මහතාට අනුව නිරූපණය වෙන්නේ ඇලෙක්සැන්ඩර් රජතුමා. අවසාන වශයෙන් සෙනරත් පරණවිතාන මහතාගේ මතය වෙන්නේ මෙයින් නිරූපණය වෙන්නේ වර්ෂාවට අධිපති දෙවියන් වන පර්යන්ත සහ අග්නි යන දෙවියන්. ඒ වගේම ඉසුරුමුණි කැටයම් අතරින් මීළඟ විශිෂ්ටම කැටයම වෙන්නේ ඉසුරුමුණි පෙම්මියෝල කැටයම. ඉතින් මේ විශිෂ්ට නිර්මාණය කල්ලා තියෙන්නේ පස්වන සියවසේදී. ඒ වගේම මේ ඉසුරුමුණි පෙම්මියෝල කැටයම සොයාගෙන තිබෙන්නේ මේ ඉසුරුමුණි විහාරයට ආසන්වයෙන්ම ඇති රන්මසූයනේ. මම කලින් සඳහන් කර කැටයම වගේම මේ කැටයමටත් මත කිහිපයක්ම තියෙනවා. ජනප්‍රියම් මතය වෙන්නේ මේ කැටයම මගින් නිරූපණය වන්නේ දුටුගැමුණු රජතුමාගේ පුත්‍රයා වන සාලිය කුමාරයා සහ ඔහුගේ බිරිඳ වන අශෝකමාලා කුමාරියයි යන මතය. ඉතින් මේ මතය ප්‍රකාශ කරේ සෙනරත් පරණවිතාන මහතා විසින්. පසුව කාශ්‍යප රජතුමා විසින් මේ ඉසුරුමුණි විහාරය ප්‍රතිසංස්කරණය කරලා තමන්ගේ දියණියන්ගේ නම් වන ඉසිරමිනු බෝධි, උපුල්වන් කසුබ්ගිරි, රිත්මහ වෙහෙරේ යන නම් යොදා ඇති බව මහවංශයේ වගේම වෙස්සගිරි ශිලාලිපියේ සඳහන් වෙනවා. මේ ආශ්‍රිතව සොයාගනු ලැබූ අනිත් කැටයම තමයි රජපෞල කැටයම. සෙනරත් පරණවිතාන මහතාට අනුව මේ රූපයෙන් නිරූපණය වන්නේ දුටුගැමුණු රජතුමා, දේවිය, සාලිය කුමාරයා සහ අශෝකමාලා කුමරිය. ඉතින් මේ ඉසුරුමුණි විහාරය සහ මේ විශිෂ්ට කැටයම් සිංහලයාගේ අභිමානය මුළු ලොවටම විදහා පානවා. ඒ වගේම පැරණි ග්‍රන්ථවල ඉසුරුමුණිය සහ වෙස්සගිරියේ යම් සමානාත්මතාවයක් දක්වනවා. ඒකට හේතු වෙලා තියෙන්නේ තවමත් මේ වෙස්සගිරිය නමින් හඳුන්වන විහාරය වෙස්සගිරියමද කියලා නිශ්චිතව සොයාගෙන නැතිවීම. එසේ හෝ මේ ඉසුරුමුණිය වගේම වෙස්සගිරියත් ශ්‍රී ලංකාවේ බුද්ධ ශාසනයේ විශේෂ තැනක් හිමි කර ගන්නවා. ඉතින් මේ ස්ථාන රැක ගැනීම අප සියලු දෙනාගේම යුතුයකමක් වගේම වගකීමක්. ඉතින් අද මම කතා කරේ ඉසුරුමුණි විහාරය ගැන. මං හිතනවා මේ වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා. ඔයා තාමත් HL Creations YouTube නාලිකාව subscribe කරලා නැත්නම් දැන් subscribe කරලා like එකක් දාලා bell notification එක all දාලා අපිත් එක්ක එකතු වෙන්න. එහෙනම් මං ගිහින් එන්නම්. මං හිරුකුලිත්මත්.